ඕමාන් සලාලාහි ජීවත් වන අප ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් තුන්වන වරටත් සංවිධානය කරන ලද පොසොන් කලාපය මෙවර විශේෂත්වයන් බොහෝමයි. ප්‍රථම වරට ස්වර්ණ මයුර ජාතකය රැගත් තොරන් රාජයෙක් ඇතුළුව අලංකාර පහන් කූඩු. පොසොන් ළමා චිත්‍ර, අයිස්කෝපි, තේ, සිසිල් පැන්, අයිස් ක්‍රීම් සහ පාන්දන්සල්. ඒ වගේම සජීවී වාදනයක් සමගින් පැවති ළමා බැති ගී ප්‍රසංගයක්, බොදු බැති ගී ගායනය සහ සල්පිලකින්ද. අපගේ පොසොන් සන්ධ්‍යාව විශිෂ්ටත්වයෙන් පිරුණි. මේ සියල්ල එකට ඒකාබද්ධව අපගේ පොසොන් කලාපය අතිසාර්ථක අයුරින් නිමාවට පත්විය. අපගේ කැපවීම සහ එකමුතුව නරබා ඔබගේ සිත් පහන්වි. සතුටින් පිරේවයි අපගේ ප්‍රාර්ථනයයි. පොසොන් පොහොය ශ්‍රී ලාංකික අපට මොනතරම් වැදගත්ද කියලා ඔබ අප සියලු දෙනාම දන්නවා. අවිද්‍යාව තුරුලමින් සංස්කෘතිම වශයෙන් අප ප්‍රඥාවෙන් ආලෝකයට රැගෙන යන්නට අනුබුදු මීද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ ඒ අති උත්තම පොහෝ දිනය සහ ප්‍රථම වර්ත රුවන්ගෙහි වැඩ විසින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් ගන බුද්ධ රශ්මිය විහිදීම නිසා පොසොන් පොහෝ දිනය විශේෂ වැදගත්කමක් උසුලයි. තීක්ෂා මේ භූමිය අද දෙවුරම් වේරක් වගේ, ඒ වගේම මිහින්තලාවක් වගේ, පුතබිමක් වගේ. මේ වගේ තැනක මේ වගේ තැන නිර්මාණය කරනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. ඉතින් අපි එහෙම තැනක ඉන්නවා කියන හැඟීම පෙරදරි කරගෙන ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරමු. ඔව් ශමින්ද, මෙම පරිශ්‍රය වර්ණවත් විදුලි බුබුලු දැල්වෙනවා. නමුත් පොල්තෙල් පහනක ආලෝකය ඊට සම කරන්න පුළුවන් කමක් නැහැ. එම නිසා අපි සුබ ආශිර්වාද රැගෙන එන බුදු පහන දල්වා ආශිර්වාදද ලබාගෙන ඉදිරි කටයුතු ආරම්භ කරමු. සලාලාවල ප්‍රථම වර්ග ප්‍රදර්ශනය වන ස්වර්ණ මයුර ජාතික කතාව රගත් දාර්ශනීය වර්ණවත් තොරණ වර්ණාලෝක කිරීමටයි. මෙම අලංකාර තොරණ ඔස්සේ විධාපාන ස්වර්ණ මයුර ජාතකය බුදුරජාණන් වහන්සේගේ పూర్ව ජන්මයකදී රණ මොණරෙකු වී ඉපදී අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි උතුම් ගුණාංග තුලින් බුදුන්ගේ පෙර භවවලදී බොහෝසත් ගුණය ඉස්මතු වන ජාතක කතාවක්ය. හොඳයි. එහෙනම් මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා තොරණ විදුලි පහන් දැල්වා ආලෝකමත් කිරීම සඳහා ඩිලාන් මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් ඒ වගේම පහන් කූඩ නිර්මාණය කළ විමුක්ති මහතා ඇතුළු කණ්ඩායමට සහ
බුද්ධික මහාධාත්ම කණ්ඩායමට පැමිණ ආලෝකමත් කර ප්‍රදර්ශනය කිරීම සඳහා Ekapere baranet pura bambadат rajagam kaliye wanale baka mayure kule apa bosat ibaduniya lasena me monara pettawage rupaya hariyage ek dekaran payen pirimadatiya aniyaka wage අතර මේ පැටවා කැපී පෙනී මොනර පැටවගේ පිට මත රන් රේඛා තුනක් තිබේ අන්න පෙර බරණැස් පුරවරේ බඹදත් රජතුමා රජකම් කරන අතර වනලැහැබක පෙරම් පුරණප් මහ බෝසතාණන් වහන්සේ මයුර කුලේ ඉපදිලා කියන්නේ මොනරෙක් වශයෙන් ඉපදිලා මේ මොනර බොහොම ලස්සනයි S2 මදටියට වගේ අන් මොනරුන්ට වඩා කැපී සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිපෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිපෙන්
Kiren obe kunam Mindin obe dam Wandin wandin obe pari Tilo aku samde Tilo aku samde Winding ope dam Wanding wanding obat pade Bilo aku putus samde Bilo aku putus samde Bilo aku putus samde
බුදු ගුණගේ පොත්පත් ස්වරයට නංවන්නයි මේ ආයෝගය. හැමෝම මෙතෙන්ට එකතු වෙන්න මේක සක්‍රියව ඔබලා එකතු වෙන්න ඕන. මිල ගණන් කියනකොට ඒක වැඩි කරලා කියන්න ඕන. අන්තිමට හොඳම ඉල්ලුමට අපි මේ භාණ්ඩ ලබා දෙනවා. ඒක අරමුදලු මේ සරාලා එකමුතුව වෙනුවෙන් බැර කරනවා. ඉතින්මනම් අපේ ආදරණීය මොබයිල් පේමන්ට් කරන්න. එහෙම නැත්නම් අද මේ පොසොන් පොයට එකතුණු ශ්‍රී ලාංකික ඔබ සැම. එහෙම නැත්නම් සුපින් වතුන් ටිකට අපි ආරාධනා කර සිටිනවා මේ ස්ථානෙට එකතු වෙලා මේ සල්පිලට සක්‍රියව දායක වෙන්න කියලා. හොඳයි. අතින් අතගෙන සමගිදම් බැඳ පොසොන් අසිරිය මැවෙන මේ රැ දුවා දරුවන් සොයුරු සොයුරන් උරෙන් නුර ගැටි සොඳුරු මේ රැ මැවෙන සුන්දර පොසොන් සිසිලස එකලු කරගත් සොඳුරුතම රැ. හොඳයි. තියෙන භාණ්ඩ මොනවද කියලා අද සල්පිලේ අපි දන්නවා ඒවා මෙතෙන්ට එකතු වෙලා තියෙනවා කියලා. ඒක ගැන මේ වර්ණනා කරලා කාලා ඇති වෙලා මට නන් දැන් ඔම්ලට් කාලා බලමු උණු උණු රස මේ කට්ලට්. මේ කට්ලට් වල ආරම්භක මුදල කියන්නේ රියාල් 2.5යි 2.5යි 2.5 රියාල්. කවුද කන්න කැමති? රස මුසු සැර කට්ලට් ගෙදර හදපුවා. තෙල් වැඩිත් නෑ තෙල් අඩුත් නෑ අගුණිකුත් නෑ රසම රස කට්ලට්. ඔව් තෙල් අතුවලු නැතුව කියන්න බලන්න. ආරම්භක ගණන රියාල් 2.5යි. ඉතින් මෙතන ඉන්න ගොඩක්
තරුණ තරුණියන් ඒ වගේම මහත්ම මහත්මියන් ඉතින් ඔය ඉන්නේ සුදු අක්කා කෙනෙක් පොඩ්ඩක් කතා කරමුකෝ කාටද කටලට් ඕනේ අපේ චමිල මහත්තයා රියල් 5ක් කියනවා එකපාර දෙගුණයක් කරලා මොකද කියන්නේ? මේක අපි අරගෙන යන්න. තව ඕනනේ. කියන්න. වැඩි කර යන්න. අපිට දෙන්නසුවක් තියෙනවා මොකද කියන්නේ? රියල් 7.5කට මොකද? ගණන් උස්සමුද? රියල් 8කට ලංසුවක් තියෙනවා නම් දිලන් රියල් 8කට ලංසුවක් තියෙනවා කාන්තාව හොඳයි. චාරුලතත් දීග ගියා එහෙනම්. අපි බලමු මේ කිව්වේ කවුද අපේ නිමල් මහත්තයාද? ගමන්තිනවා. හොඳයි. රියල් 23ට කොකිස් බංගු. රසවත් වගේම අලංකාර. 24යි. රියල් 24යි. ඊට පස්සේ 26 කියනවා. රියල් 26යි මට නම කියන්න. හොඳයි සමන් 26යි. කො බලන්න සමන්ගේ මිල 26යි රියල්. 27යි මෙහෙ. 27යි සුකුන් නේද මල්ලි? හොඳයි. 28යි සමන් මහත්තයා සමන් සහ සුකුන්. රියල් 30යි. ලලිත් මහත්තයා කොහොමද වැඩි? රියල් 30යි. ධම්මික නිශ්ශබ්දව ඉන්නවද? Siripade
තිලුණා වදිමු හද පුද සුන්සදා එහි වෙති මල් පුදා මාසේ සිතිලුණා වදිමු ශ්‍රී සම්බුද්ධ රාජා වදිමු පාපෙන් පිරි අදමි පවිතන් දෙව් ධම්මමාවෙන් දෙමු ධම්රජානන් වලින් සැනදා ශ්‍රී සම්බුද්ධ රාජා වදිමු මාසේ සිතිලුණා වදිමු හද පුද සුන්සදා එහි වෙති මල් පුදා මාසේ සිතිලුණා වදිමු ශ්‍රී සම්බුද්ධ රාජා වදිමු සිංසකේ කක්කෙල දුක දරා සිංසුමේ පස් මරුන් මන්නාරා පාරමී දම් පුරා බුදු මූලෝතුරා ගම්රජානන් වලින් සිත් පුරා මුල්සේ වූ වේදනා සාදනා ඉන්නි දෙව්සේක මේලෝදනා अंधकारे मैसू मेरी सदहम देसू लोपियानन वालिन सैनदा माँ से सितिलुणा वदिमु Pasti pikiran